මේකේ බාකෝඩ් ජෙනරේෂන් එකේදී සිස්ටම් එකේ අපිට බාකෝඩ් එක මේ දීලා කලින් දීලා තියන්න පුළුවන් මේ අයිටම් එකට බාකෝඩ් එක මෙන්න මේක කියලා මේ ප්‍රොඩක්ට් ID කියන එකට බාකෝඩ් එක දීලා අපිට සේව් කරලා තියන්න තියෙන්නේ. අයිටම් නේම් එකයි ඒ ටිකයි මෙතනින් හදලා තියෙන්නේ. ඊට පස්සේ බාකෝඩ් එක print කරගන්න ඕනලාට මේ බාකෝඩ්ස් කියලා ෆෝල්ඩර් එකක් දානවා. මේ තියෙනවා. ඒ බාකෝඩ් ෆෝල්ඩර් එකේ ඔයගොල්ලෝ මෙහෙම දේ අයිටම් එක හදලා තියාගන්න ඕන ටෙම්ප්ලේට් එක. දැන් මේ 54389 කියන්නේ අයිටම් එකේ අපි දාලා තියෙන බාකෝඩ් එකේ නම්බර්ස් ටික. ඊට පස්සේ ඒකේ wedding frock red medium මේක අයිටම් නම්බර් එකේ wedding frock red large. එහෙම ටෙම්ප්ලේට් ටික හදලා තියාගන්න පුළුවන්. ඊට පස්සේ මේක මෙතනින් ඕපන් කරාට පස්සේ මෙතනින් එනවා layout එක sticker එකේ layout එක මේක ඔයගොල්ලන්ට change කරගන්න පුළුවන් font size වැඩි කරලා තියෙන මේ තැන් positions වෙනස් කරලා ඒක ඕන එකක් හදාගන්න පුළුවන්. එතකොට මේක මේ barcode එක double click කරලා මෙන්න මෙතනට තමයි item එකේ code එක දාන්න ඕනේ. එතකොට මේ barcode එක මෙතන auto හැදෙනවා. ඊට පස්සේ මේ item price අනම්මනම් ඒ ටික දාලා ඒක හදලා ඊට පස්සේ මේක ඔයාලට දැන් හිතන්නකෝ මේ item එකේ wedding frock red medium කියන එකෙන් item එකෙන් 100ක් තියෙනවා කියලා. එතකොට මේ print එකේ logo එකක් තියෙන්නේ. මෙන්න මේ print එකේ logo එක click කරලා මෙතනට ගහන්න ඕන 100යි කියලා. ඒ කියන්නේ print කරගන්න ඕන quantity එක sticker quantity එක. දාලා මෙතන මේ print එක දුන්නා නම් barcode එකෙන් sticker 100ක් print වෙනවා. ඕක තමයි වෙන්නේ. මෙතන item name එක තියෙනවා, price එක තියෙනවා. මෙතන අර ඔයගොල්ලෝ අර කිව්වේ 2000 මේ 2601 එහෙම යන්න ඕන කියලා. ඒක ඔතන දාලා තියෙනවා. ඔය වගේ sticker එක print කරගන්න පුළුවන් ඕන pieces ගන්න. මේක scan කරාට පස්සේ මේ item එක bill වෙනවා මේ cart එකේදී. ඒ වගේම receiving එකේදීත් GRN කරද්දිත් මේ scan මේ barcode එකම scan කරලා මේ stock එක in කරගන්න පුළුවන්.